මූල හරය ඔබ අවබෝධයට ගත්තා නම් අද මේ ඔබ මවාගෙන දඟලන ඔය ලෝකය ගැන ඔබට හොඳට තේරෙයි පින්වත. ඔබට අන්තිමට දුක හිතේ පින්වතනේ ඔබ ගැන. මොකද්ද මේ කරන හරුපේ කියලා. මට හොඳටම විශ්වාසයි ඔබ අවුරුදු 80ක් දැන් ජීවත් වුණා කරගත්ත දෙයක් ඇත්තේම නැහැ කියලා. අවුරුදු 50ක් ජීවත් වෙන්නත් එච්චරයි 20ක් ඉන්නවට එච්චර තමයි පින්වතනේ. මොකද හේතුව මේ ලෝකයක බින්දු මාත්‍රිය හරයක් තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ නැහැ. ඒක බින්දු මාත්‍රයක් හරි හරයක් තියෙනවා නේද? ඕනෙම එක හරයක් තියෙන්නේ පින්වතුනි අවශ්‍යතාවය පිරෙද්දී. ඕනේ එක ලැබෙනවා නම් අන්න එතන විතරයි හරවත් කියලා කියන්නේ. එකඟයිද නැද්ද? මට කියන්න රත්තරන් සාරයිද? රත්තරන් සාරයිද? රත්තරන් හොඳයිද? කාන්තාරයේ ඇවිදගෙන යන මිනිස්සයාට රත්තරන් සාරයිද? ඊටලා සාර දෙයක් කියන්නේ වතුර පොඩ්ඩක්. ඔබ වතුර පොඩ්ඩකට රත්තරන් හිලව් කරනවද දැන්? එහෙනම් ඔබට වැටහෙන්න ඕනේ නේද පින්වතුනි දෙයක සාරත්වයේ තියෙන්න නම් ඒකට ඌමනාවක් තියෙන්න ඕනේ කියලා ඉස්සෙල්ලා. අවශ්‍යතාවයක් ගොඩනැගිලා තියෙන්නේ. අවශ්‍යතාවයට අනුකූලව තමයි පින්වතුනි දෙයකට වටිනකමක් එන්නේ. එහෙම නැත්නම් මොනවා වුණත් පින්වතුනි ඒක නිකන් හිස් දෙයක් විතරයි. එකඟයිද නැද්ද? මොනවා වුණත් හිස් දෙයක් විතරයි. අවශ්‍යතාවය කියන එකේදී විතරයි පින්වතුනි ඒකට වටිනකමක් එන්නේ. අපි ගිය සතියේ කතා කළා හුකුල් බෙට්ට ගැන. නේද? හුකුල් බෙට්ටත් බේතට ඕන වෙනවා. බේතේ අවශ්‍යතාවයේ ආවට පස්සේ පින්වතුනි කුකුල් බෙට්ටද රත්තරන්ද වටින්නේ? කුකුල් බෙට්ට වටිනවා. එහෙනම් මට කියන්න අවශ්‍යතාවයක් නැති කල්හි මේ ලෝකේ තියෙන හැම එකක්ම වැඩකට ඇති ඒවද නැති ඒවද? වැඩකට නැති ඒවා. එහෙනම් මේ ලෝකේ තියෙන හැම වස්තුවක්ම අරන් බලන්න වෙන්වෙන්නේ වැඩකට ඇති එකක් තියෙනවද කියලා. අවශ්‍යතාවය සඳහන් කරන්නේ නැතුව. වැඩකට ඇතිව හොයන්න දැන්. ලෝකේ ඔබ ගාව තියෙන ඕනෙම එකක් අරගෙන වැඩකට ඇති එකක් හොයලා බලන්න. අපි මේ පොදුවේ හඳුන්වන්නේ මේක වෙන. මේ ලෝකයේ තියෙන ලක්ෂණයක්. මේ අනත්ත් භාවයට තියෙන තව අර්ථකථනයක් වෙන එතන. මේවා අපි ඉස්සරම කතා කරපු අර්ථකථන මේවා. ආයි ගන්න. එක දෙයක් කියන්න බලන්න අවශ්‍යතාවය කියන එක පැත්තකට දාලා ඒක වටිනවා. හමුණාද? හමුණාද? හමු වෙයිද? නෑ පිටත. එහෙම වස්තුවක් ලෝකේ නෑ. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයක බින්දු මාත්‍රිය සාර වූ දෙයක් නෑ කියලා.